අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් අපි දන්නවා මේ එනකොට ලංකාවට වාහන ආනයනය පටන් ගන්න තියෙන හින්දා ඉතින් දැන් ටික කාලයක් වෙනවා. ඉතින් මේකත් එක්ක දැන් අලුත් වාහන ලංකාවට එනවා. ඉතින් මේකෙදි විශේෂයෙන්ම අපි දැක්කා මේ එනකොට ලංකාවට වැඩිපුරම ගෙනලා තියෙන වාහන කාණ්ඩය තමයි ඉතින් මෝටර් බයිසිකල් 1,60,000ක් විතර මේ එනකොට ලංකාවට ගෙනල්ලා තියෙනවා ආනයනයෙන් පස්සේ. ඉතින් මේකත් එක්ක මේ බයික් වලට තියෙන ඉල්ලුම් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. ඉතින් අපි දන්නවා බයික් එකක් අපි තෝරන්න ගියාම අපි මුලින්ම බලනවා මොන බ්‍රෑන්ඩ් එකේ බයික් එකක්ද ගන්න. ඊට පස්සේ අපි බලන්නේ එන්ජින් කැපැසිටි එක කීය බයික් එකක්ද ගන්න. ඉතින් වගේ මිල බලන. ඉතින් මේ වගේ දේවල් අපි බලලා තමයි මේ බයික් එක ගන්න එක අවසාන අවශ්‍යන අපි තීරණය ගන්නවා. ඉතින් මේනකොට අපි දන්නවා ගොඩක් කට්ටිය හොයන්නේ හොඳට තෙල් වැඩ කරන බයික් එකක් තමයි හොයන්නේ. ඉතින් ඒත් එක්කම අපි දන්නවා මේ තාරුණ්‍ය තමයි මේ බයික් ගොඩක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒකත් එක්ක මේගොල්ලන් ස්පෝර්ටි ලුක් එකකුත් බලනවා. මේ දෙකම බැලන්ස් වෙන කාණ්ඩයක් තමයි 125cc කියන කැටගරිය. ඉතින් මේකේ මේ වෙනකොට සාමාන්‍ය හොඳ වට්ට මේකේ ස්පෝර්ටි ලුක් එකක් තියෙන සහ හොඳට තෙල් වැඩ කරන බයික්ස් කීපයක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ බයික්ස් තුන සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. මේ වගේ හොඳ නරක සහ ඕගොල්ලන් ගන්න ඕනේ මොකක්ද කියන එක මේ වීඩියෝ එක අවසානයේදී ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. ඉතින් මුලින්ම ගත්තොත් එහෙම අපි බජාජ් එකෙන් පටන් ගත්තොත් එහෙම බජාජ් ළගේ තියෙනවා N125 කියන Pulsar N125 කියන මොඩල් එක තියෙනවා. ඉතින් ඒ වගේම TVS වලින් ගත්තොත් එහෙම TVS Raider බයික් එකක් තියෙනවා. මේකත් එක 125cc බයික් එකක්. ඒත් එකම Hero එකෙන් ගහලා තියෙනවා Hero Extreme කියන බයික් එක. ඉතින් මුලින්ම අපි ගත්තොත් එහෙම බජාජ් එක. ඉතින් ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය බ්‍රෑන්ඩ් එක තමයි මේ බජාජ් බයිසිකල් සහ බජාජ් අපි දන්න බජාජ් 3 wheel. ඉතින් බජාජ් N125 බයික් එක ගැන කතා කරොත් එහෙම ඉතින් මේකේ මුලින්ම මම කියන්න ඕනි මේ කියන කරුණු සමාජයේ ඇහෙන සහ මේ බයික් එකේ මිලදී ගත්ත කට්ටිය කියපු දේවල් තමයි මේ කියන්නේ. ඉතින් මේ වගේ මොනවා හරි වැරදි හෝ නිවැරදි කිරීමක් කරන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන් අදහසුත් මේ වීඩියෝ එකට එකතු කරන්න. මොකද අලුතෙන් ඒතර මේ වගේ බයික් ගන්න ඉන්න කෙනෙක්ට ඒක වැදගත් කියලා හිතනවා. ඉතින් N125 කියන සාමාන්‍ය ගැටලු ටිකක් තමයි ඉතින් මම මේ දැකපු දේවල් කියන්නේ. ගොඩක් කට්ටිය කියනවා මේකේ ෂොක් එකට හරියට මඩ යනවා කියලා. ඒ කියන්නේ පොඩ්ඩක්වත් වැලි පාර යන්න බෑ. නිතරම මේකේ වැලි සහ මඩ මේ ෂොක් එකට යනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් මම මේකේ ගොඩක් කට්ටිය දාලා තියෙනවා කියලා දැක්කේ. ඉතින් ඊළඟ කාරණේ තමයි මේකේ ගියර් පොසිෂන් එක. ඉතින් සමහරක් වෙලාවට මේකේ ෆස්ට් එකට දැම්මහම ඒක ඉන්ඩිකේට් කරන්නේ නැහැ කියලා කියනවා LCD පැනල් එකේ. ඉතින් ඒ වගේ ඉෂුව එකක් තියෙනවා කියලා කියනවා. ඉතින් හැන්ඩ්ලින් පැත්තෙන් නම් කවුරුත් එහෙම කම්ප්ලේන්ට් කරලා තිබ්බේ නෑ. මේකේ හැන්ඩ්ලින් පැත්ත සහ කම්ෆර්ටබිලිටි එක පැත්තෙන් සහ රයිඩර්ට සහ ඒ කියන්නේ පිටිපස්සේ යන පිජන් රයිඩර්ටත් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා තමයි. ඒක ලොන්ග් රයිඩ් මේක යන්න පුළුවන් කියලා තමයි ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරලා තිබ්බේ. සහ මේකේ තෙලුත් හොඳට වැඩ කරනවා කියලා තමයි ගොඩක් කට්ටිය මේකේ කියලා තිබ්බේ. ඉතින් ඒ ඇරෙන්න ලොකු දේවල් ටිකක් නම් මේකේ කියලා තිබ්බේ නෑ. එහෙම අඩුපාඩු මොකුත් කියලා තිබ්බේ නෑ. ඉතින් මේ බයික් වල නම් මම ස්පෙસિෆිකේෂන්ස් සම්බුත් කියන්නේ නැහැ. මොකද ඒවට ඕනේ තරම් වීඩියෝස් තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ දැන්ට සමාජයේ කතා වෙන දේවල් සහ ඇහෙන දේවල්. ඒ කියන්නේ මේ බයික් මිලදී ගත්ත කට්ටියකින් ඇහෙන දේවල් තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට වැඩි විස්තර ඕන නම් ඉන්දියන් වීඩියෝස් බලන්න කියලා තමයි රෙකමන්ඩ් කරන්නේ. මොකද ලංකාවේ අපි දන්නා ගොඩක් වීඩියෝස් වල ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සල්ලි අරන් සමහර වීඩියෝස් කරනවා. එතකොට TVS එක ගැන කියනකොට TVS එක හොඳයි කියලා කියනවා. ඉතින් ඒ වගේ බජාජ් පල්සර් එකෙන් වීඩියෝ එකක් කරනවනේ ඒ බයික් එක හොඳයි කියලා ඒගොල්ලන් කියනවා. ඉතින් හින්දා ලංකා වීඩියෝ බලන්න එපා. බලනවා නම් ඉන්දියන් වීඩියෝස් තියෙනවා. ඉතින් ඕනේ තරම් තියෙනවා. ඒක බලලා ඔයගොල්ලන්ට යම් අදහසක් ගන්න පුළුවන් මේ බයික් එකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා. ඊට පස්සේ ගත්තොත් එimhe TVS Raider බයික් එක. දැන්ට ගොඩක්ම 125cc කැටගරි එකේ ජනප්‍රිය වෙලා තියෙන බයික් එකක්. ගොඩක් මම දැකලා තියෙනවා පාරේ අපි ගියත් මේ බයික් එක දකින්න පුළුවන්. ඉතින් විශේෂම හේතුව තමයි මේකේ තෙල් කරනවා. මොකද අපි දන්නා මේකේ EFI සිස්ටම් එකක් තමයි එන්නේ. ඉතින් ඒකත් එක්ක ලීටර් එකට සාමාන්‍ය 70ක් වගේ කරනවා කියලා තමයි මේ ගත්ත කට්ටිය කමෙන්ට්ස් වල සහ හැමතැනම දාලා තියෙන්නේ. ඉතින් ලීටර් එකට 70ක් කරනවා කියලා කියන්නේ ඒක මාර විදිහට වටිනවා. මොකද 125cc බයික් එකක මේක අනක් කරනවා කියලා කියන්නේ ඒක ලොකු දෙයක්. රේඩර් බයික් එක ගැන කතා කරොත් එහෙම මේකේ කීප දෙනෙක් දාලා තිබ්බා මේකේ හැන්ඩ්ලින්. ඒ කියන්නේ කන්ට්‍රෝල් එක මදි කියලා තමයි දාලා තිබ්බේ. බයික් එකේ බැලන්ස් එක මදි ගතියක් තමයි කියලා කියන්නේ. ඒ කියන්නේ වංගු ගන්නකොට එහෙම බයික් එකේ කන්ට්‍රෝල් මදි කියලා ගතියක් තමයි කියලා තිබ්බේ. ඉතින් ඒකත් අර ලොකුවට නෙමෙයි කියලා තිබ්බේ. කීප දෙනෙක් තමයි මේක කියලා තිබ්බේ. ඉතින් අනිවාර්යෙන් මේක පදින කට්ටිය ඉන්නවනේ ඕගොල්ලන් අදහස් දක්වන්න මේ කියන එක ඇත්තද මේ කන්ට්‍රෝල් එක තියෙනවද නැද්ද කියලා අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. මේ බයික් එක දැන්ට පදින එක ඉන්නවා නම් නෑරෙන්න මේ බයික් එකේ තවත් අඩුපාඩුකට කියලා තිබ්බේ. මේකේ හෙඩ්ලයිට් එක පොඩ්ඩක් මදි කියලා තමයි කියලා තිබ්බේ. ඉතින් හෙඩ්ලයිට් එකේ එළිය මදි කියලා තමයි කම්ප්ලේන්ට් කරලා තිබ්බේ පෙලක් කට්ටිය. ඒත් එකම තව කාරණයක් තමයි රේඩර් බයික් එක ගත්තොත් එහෙම මේකේ පිටිපස්ස ටයර් එක පොඩ්ඩක් පොඩි වැඩි. ඉතින් ඒකෙන්ද පිටිපස්සෙන් බලනකොට මේක හරිම චූටි බයික් එකක් වගේ තමයි පේන්නේ. ඉතින් මේකට තව ලොකු පළල ටයරයක් ආවනම්
දේ නැති වෙනවා. නමුත් අර මේකේ ස්ටොක් එකකින් එන ටයර් එක නම් ගොඩක්ම පෙනුම අඩු වෙනවා මේ ටයර් එකත් එක්ක. පිටිපස්සෙන් චූටි වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අර බයික් එකේ ඉස්සරහා තියෙන ලුක් එක කෙලින්ම නැති කරනවා අර පිටිපස්සෙන්. ඉතින් අර ඉස්සරහා අපි දන්න ටිකක් මහතර වගේ ඉස්සරහා ලස්සන පෙනුමක් තියෙනවා. ඒ ගතිය නැති කරනවා මේ පිටිපස්සෙන්. ඉතින් ඒක මං හිතන්නේ මම දකින විදිහ. ඉතින් ඕගොල්ලන්ට කොහොමද දකින්නවත් දන්නේ නැහැ. ඉතින් ඒ ඇරෙන්න නම් මේ බයික් එකේ වෙන කිසිම ඉෂුව එකක් නම් දාලා තිබ්බේ නැහැ. ඉතින් මේකේ හොඳ ඇඩ්වාන්ස් මීටර් පැනල් එකක් තියෙන බයික් එකක්. ඉතින් මේ 125 සෙග්මන්ට් එකේ ඇඩ්වාන්ස්ම මං හිතන්නේ ටෙක්නොලොජි එක තියෙන බයික් එක තමයි මේ රේඩර් බයික් එක. ඉතින් මේකේ ගොඩක් ඔප්ෂන්ස් ටිකක් තියෙනවා මේකේ මීටර් පැනල් එකේ. ඉතින් ඒ දේවල් අර මං කලින් කිව්වා වගේ මම ස්පෙસિෆිකේෂන්ස් මේකේ කියන්න යන්නේ නැහැ. ඉතින් ඒ දේවල් ඕගොල්ලන්ට වීඩියෝස් වල තරම් තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් මේ අවසාන වශයෙන් Hero Extreme කියන බයික් එක. ඉතින් ගොඩක් කට්ටිය මේ බයික් එක දැන්ට දන්නේ නැහැ මෙහෙම බයික් එකක් තියෙනවද කියලාවත්. ඉතින් මේක පාර යනකොට තමයි කට්ටිය දකින්නේ මොකක්ද මේ බයික් එක කියලා. ඉතින් අපි දන්නවා ලංකාවේ අර ජනප්‍රිය බෑන්ඩ් එක තමයි TVS Bajaj කියන එක. ඉතින් ඒ ඇරෙන්න අර අනිත් ඒවා පොඩ්ඩක් මාකට් එක අඩු හින්දා මිනිස්සු ඒ ගැන දැනුවත් භාවයක් නැහැ. නමුත් මේ සෙග්මන්ට් එකේ මම නම් දකින්නේ විතර මේ Hero Extreme බයික් එක තමයි ගොඩක්ම ඔප්ෂන්ස් එක තියෙන බයික් එක. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ බයික් එකේ මේ කියන්නේ TVS Raider එකේ සහ Bajaj N125 බයික් එකේ නැති ඔප්ෂන් එකක් මේකේ තියෙනවා. ඉතින් ඒ තමයි ABS එනවා ඉස්සරහට. සිංගල් channel ABS එකක් එනවා Hero Extreme බයික් එකට. ඉතින් ඊට අමතරව මේ සෙග්මන්ට් එකේ මට නම් ඒ කියන්නේ මට පෞද්ගලිකව මට මේ බයික් තුනේ ලස්සනම බයික් එක තමයි මේ Hero Extreme කියන බයික් එක. ඉතින් මේක බැලුව බැලමට මේක 125 බයික් එක කියලා කියන්නවත් බෑ. 160 වගේ ලොකු බයික් එකක පෙනුමක් තමයි මේක අපිට බැලුව බැලමට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් බයික් එකේ පාට තුනක් වෙනවා. ඉතින් මේකේ කළු පාට තමයි මම නම් දක්වන විදිහට ලස්සනම් පාට. ඉතින් කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ABS ඔප්ෂන් එක තියෙනවා. ඉතින් ඒ වගේම මේකත් EFI. ඉතින් මේකත් සාමාන්‍ය මේගොල්ලන් කියන්නේ එවරේජ් 60-65 වගේ කරනවා කියලා තමයි කියන්නේ ලීටර් එකකට. ඉතින් Hero Extreme bike කියන මම නම් දැකලා තිබ්බේ නෑ එහෙම කම්ප්ලේන්ට්ස් මොකුත් මේ වෙනකන්. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ පල්ලෙහෙන් මේ බයික් එක සම්බන්ධයෙන් මම කියන්නේ Hero Extreme එක සම්බන්ධයෙන් කවුරු හරි කෙනෙක් මේකේ මොන හරි දැන්ට මේනොට ගැටලුවක් කියලා තියෙනවා අනිවාර්යයෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ සෙග්මන්ට් එකේ මම නම් දර කලින් කියපු විදිහට ලස්සන බයික් එක මේක. ඉතින් මේකේ පිටිපස්ස බැලුවොත් බලා ගන්න පුළුවන් ලොකු ටයරයක් එනවා 120 වගේ පළල් ටයරයක් මේකේ පිටිපස්සට එනවා. ඉතින් විශේෂම දේ තමයි මේකේ වොරන්ටි කාලය. ඉතින් අර මට වොරන්ටි කියන්න අමතකුණා. අපි ගත්තොත් එහෙම Bajaj N125 බයික් එකේ අවුරුදු 2ක් හරි කිලෝමීටර් 30000ක් වෙනකන් තමයි මේකේ වොරන්ටි දෙන්නේ. ඉතින් TVS Raider බයික් එකකට නම් අවුරුදු 5ක් හරි නැත්නම් කිලෝමීටර් 70000ක් වෙනකන් වොරන්ටියක් දෙනවා TVS Raider බයික් එකේ. ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් ඒ වගේම Extreme බයික් එකේ Hero Extreme බයික් එකෙත් අවුරුදු 5ක් හරි නැත්නම් කිලෝමීටර් 70000ක් වෙනකන් එන්ජින් එකට වොරන්ටියක් එනවා. ඉතින් ඒක මම දකින්නේ N125 එකේ පොඩි ඩවුන්ෆෝල් එකක්. මොකද වොරන්ටි කාලය බය නැතුව දෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් ෂුවර් කරලා එන්ජින් එකට එච්චර කාලයක් වොරන්ටි දෙනවා කියලා කියන්නේ. ඒගොල්ලන්ට බයික් එක ගැන එච්චර ෂුවර් එකක් තියෙන හින්දා එච්චර වොරන්ටි කාලයක් දෙන්නේ. ඉතින් ඒකත් එක්ක Bajaj එක ගන්න ඉන්න කෙනෙක්ට මම හිතන්නේ පොඩ්ඩක් දෙපාරක් හිතන්න වෙනවා. මොකද ඒකේ අවුරුදු 2ක් හරි කිලෝමීටර් 30000ක් වෙනකන් තමයි ඒක දෙන්නේ. අනිත් බයික් දෙකේම අවුරුදු 5ක් හරි කිලෝමීටර් 70000ක් වෙනකන් මේගොල්ලන් වොරන්ටි එකක් දෙනවා. ඉතින් ප්‍රයිස් අතින් ගත්තොත් නම් මේ බයික් තුනම ප්‍රයිස් එකයි. ඒ කියන්නේ 7,70,000 7,65,000 වගේ රුපියල් 10,000 15,000 වගේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් මේක ප්‍රයිස් එක ගැන ලොකු වෙනසක් වෙන්නේ නැහැ මේ බයික් තුනේම. ඉතින් මම කලින් කියපු විතර මේ බයික් තුනෙන්ම මම නම් දකින්නේ ඉදිරියෙන්ම ඉන්නේ Hero Extreme බයික් එක. ABS brake system එකත් එක්ක සහ මේකේ විශේෂම දේ තමයි මේකේ look එක. මේක තනිකරම අපිට 125 බයික් එකක් කියලා කියන්නවත් බැරි තරම් මේක පාර යනකොට දෙපාරක් වුණත් හැරිලා බලන තරමට මේ බයික් එක මාරම ලස්සනයි. ඉතින් Hero Extreme එකේ මම දකින්නේ පොඩි ඩවුන්ෆෝල් එකක් විදියට මේක සර්විස් එක තියෙන්නේ. මේක ගෙන්නන්නේ අබාන්ස්ලා. ඉතින් අපි දන්නවා අබාන්ස්ලාගේ පොඩ්ඩක් සර්විස් එක පැත්තෙන් මිනිස්සුන් අතරද එච්චර හොඳ මේකක් පිළිගැනීමක් නැහැ. ඉතින් ඒක තමයි මම දකින්නේ පොඩ්ඩක් ඩවුන්ෆෝල් එකක් විදියට. ඉතින් අබාන්ස්ලා මේ ටික හරියට කරගෙන ගියා නම් මේ ප්‍රශ්නේ මම හිතනවා විසදෙයි කියලා. ඉතින් ඒක තමයි තියෙන්නේ පොඩි එකම ඩවුන්ෆෝල් එකට සහ තව දකින්න දෙයක් තමයි ස්පෙයා පාර්ට්ස්. ඉතින් අපි දන්නවා TVS Bajaj කියලා කියන්නේ ලංකාවේ ගොඩක්ම පරණ කම්පැනි දෙකක්. ඉතින් Hero එකත් පරණයි තමයි. නමුත් ජනප්‍රියම බ්‍රෑන්ඩ් එක තමයි TVS සහ Bajaj කියන්නේ. ඉතින් මේ වගේ ස්පෙයා පාර්ට්ස් නම් ඕනි තරම් අපිට ගන්න දැන් තියෙනවා. ඕනි එතනකින් අපිට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. නමුත් Hero එකේ අපි දන්නවා ලංකාවේ ඒ කියන්නේ එච්චරම ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. අපි දන්නවා හංකේ පොඩ්ඩක් ඉස්සර ජනප්‍රිය වුණා. ඉතින් ඊයරෙන Bajaj සහ TVS තමයි ලංකාවේ ගොඩක්ම බයික් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ Hero Extreme එක ගන්න ඉන්නව නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ හොයලා බලන්න මේවට ස්පෙයා පාර්ට් තියෙනවද? මොකද අපි දන්නවා ඉතින් මොකක් හරි පාර්ට් එකක් හරි අපි කියන්න බෑනේ අපි පාර යනකොට අපි ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම හදිස්සියවත් එකක් වුණොත්
මේ වගේ පාර්ට්ස් අපි දැන්ට ගන්න තියෙනවද නැත්නම් කියන්නේ ගෙන්න ගන්න වෙනවද ඉන්දියාවෙන්? ඉතින් එහෙම ගෙන්න ගන්න වෙන කොච්චර කාලයක් යනවද? ඉතින් මේ වගේ දේවල් තමයි අපි අනිවාර්යෙන් බලන්න ඕනි. මොකද නැත්නම් අපි බයික් එකක් අරන් අපි මොකක් හරි ගැටලුවක් වුණොත් එහෙම ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම මේ වගේ පාර්ට්ස් එන්න අපිට මාස ගණන් බලන් ඉන්නොත් තමයි ඒක ලොකු ගැටලුවක් වෙන්නේ. ඒ හින්දා බයික් එක ගන්න කලින් අනිවාර්යෙන් ඔය ස්පෙයා පාර්ට්ස් ඔයගලන්ට කියන්නේ වෙනම නම්බර්ස් තියෙනවට ඒවට කතා කරලා අහන්න මේ වගේ ස්පෙයා පාර්ට්ස් දැන්ට තියෙනවද අවైలබිලිටි කොහොමද මේ වගේ දේවල් අනිවාර්යෙන් චෙක් කරලා බලලා ගන්න ඔයගලන් බයික් එකක් ගන්නකොට. මේ කතා කරපු කරුණුත් එක්ක ඔයගලන්ට යම් කිසි අදහසක් එන්න ඇති කියලා හිතුණා. මේ ඔයගලන් ගන්න ඉන්න බයික් එක ගැන යම් කිසි අදහසක්. ඒක අවසාන වශයෙන් ඕගොල්ලන්ගේ තීරණය තමයි තියෙන්නේ. ඉතින් කෙනකෙනා අනුව ඒක නැස්සෙන්න පුළුවන්. පෙලක් කට්ටිය බජාජ් කියන බ්‍රෑන්ඩ් එක රාසින්ද ඒගොල්ලන් N125 ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඉතින් අවසාන වශයෙන් කතා කරොත් මේ ඔක්කොම ඉන්දියන් බයික්. පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන් 100%ක් හැම බයික් එකක්ම ඒ කියන්නේ බයික් විතරක් නෙමෙයි 100%ක්ම පර්ෆෙක්ට් වෙන කිසිම වාහනයක් හදන්නේ නැහැ. ඉතින් එක එක බයික් වලට එක එක ආවේන එක ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් මම අර දැක්කා අර මේ අපි ලංකාවේ දැන් මේනොට ගොඩක් ජනප්‍රිය වෙන බයික් එකක් තමයි Pulsar N160 කියන බයික්. ඉතින් මේකෙත් බයික් එකේ මම දැක්කා ගැටලු දෙකක් කියලා තිබ්බා. මේකේ හෙඩ්ලයිට් එකේ අර මේ වැස්ස වෙලාවට ගියාම වතුර බින්දුවක හිටිනවා කියලා. ඉතින් මේක කාලයක් යනකොට මේක කොරොෂන් වෙලා මේ බල්බ් එකට හානියක් වෙන්න පුළුවන් කියලා තමයි පෙලක් කට්ටිය කියන්නේ. ඉතින් ඒ වගේම N160 එක තවත් කීප ගැටලුවක් තමයි මේකේ නට් මලකඩ කනවා කියලා පෙලක් කට්ටිය දාලා තිබ්බ ෆොටෝස් පවා දාලා තිබ්බ සෝෂල් මීඩියා එකේ දැක්කා. මේ වගේ 100%ක් පර්ෆෙක්ට් වෙන බයික් කියන්නේ මොකක් හරි අඩුපාඩුවක් තියෙන බයික් එකක. ඒ හින්දා මේ තියෙන දේවල් වලින් ගලපලා ඕගොල්ලන්ට කැමති බයික් එක තෝරගන්න කියලා තමයි මම අද කතා කරේ 125cc කැටගරිය. ඉතින් තවත් ඉස්සරහට මේ වගේ 160 කැටගරිය සහ අපි දන්න 200 කැටගරියක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අද කතා කරේ 125cc කැටගරිය. ඉතින් මම හිතනවා යම් කිසි ඔයගොල්ලන්ට 10000ක් එන්න ඇති කියලා ඔයගොල්ලෝ මේ බයික් තුන එකක් ගන්න ඉන්නවනම් මොනියම් හෝ දෙයක් ඔයගොල්ලන්ට මේකෙන් වැටහෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගේ මතක ඇතුව Ride Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් අද තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්.